ජලය පානයේ වැදගත්කම දැනගනිමු. ජලය යනු අපගේ ශරීරය නිසි ලෙස ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය පෝෂකයකි. ඒ අපගේ ශරීරයේ බරෙන් 60% පමණ වන අතර බොහෝ ශාරීරික ක්‍රියාවලීන්හි වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. එසේ තිබියදීත් බොහෝ අය ප්‍රමාණවත් තරම් ජලය පානය නොකරන අතර එය විජලනය හා සෞඛ්‍ය ගැටලු රාශියකට හේතු විය හැක. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා ජලය පානය කිරීමේ වැදගත්කම පිළිබඳව අපි මෙම ලිපියෙන් සාකච්ඡා කරමු. ශරීරයේ තරල සමතුලිතතාවය පවත්වා ගැනීමට උපකාරී වේ. අපගේ ශරීරයේ තරල සමතුලිතතාවය පවත්වා ගැනීමට ජලය අත්‍යවශ්‍ය වේ. එය අපගේ සෛල වෙත පෝෂ්‍ය පදාර්ථ හා ඔක්සිජන් ප්‍රවාහනය කිරීමට සහ අපද්‍රව්‍ය ඉවත් කිරීමට උපකාරී වේ. ශරීර උෂ්ණත්වය නියාමනය කිරීමට ජලය උපකාරී වේ. එය ව්‍යායාම සහ උණුසුම් කාලගුණය තුළ විශේෂයෙන් වැදගත් වේ. සජලනය පවත්වා ගැනීමට ශරීරයේ සජලනය පවත්වා ගැනීම සඳහා ජලය අත්‍යවශ්‍ය වේ. විජලනය තෙහෙට්ටුව, හිසරදය, මලබද්ධය සහ වකුගඩු ගල් ඇතුළු සෞඛ්‍ය ගැටලු ගණනාවකට හේතු විය හැක. භෞතික කාර්ය සාධනය වැඩි දියුණු කරයි. ප්‍රශස්ත භෞතික කාර්ය සාධනය සඳහා ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම ඉතා වැදගත් වේ. විජලනයේ විඩාව, විදදරා ගැනීම අඩුවීම සහ ශාරීරික ක්‍රියාකාරීත්වය දුර්වල වීමට හේතු විය හැක. ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිතිපතා ව්‍යායාම කරන පුද්ගලයන් සජලනය වීමට සහ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීමට ප්‍රමාණවත් තරම් ජලය පානය කළ යුතුය. මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරයි. මොළයේ ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීමට ජලය අත්‍යවශ්‍ය වේ. අධ්‍යයන වලින් පෙන්눔 කර ඇත්තේ මෘදු විජලනය පවා මතකේ. අවධානය සහ මනෝභාවය ඇතුළු සංජානන ක්‍රියාකාරීත්වය අඩාල කළ හැකි බවයි. ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම මොළයේ ක්‍රියාකාරීත්වය සහ සමස්ත මානසික ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමට උපකාරී වේ. කැලරි පරිභෝජනය පාලනය කිරීමට උපකාරී වේ. පානීය ජලය කැලරි පරිභෝජනය පාලනය කිරීමට සහ බර අඩු කර ගැනීම ප්‍රවර්ධනය කිරීමට උපකාරී වේ. අධ්‍යයන වලින් හෙළි වී ඇත්තේ ආහාර වේලකට පෙර ජලය පානය කිරීම කුසගින්න සහ කැලරි ප්‍රමාණය අඩු කිරීමට උපකාරී වන බවයි. ජලයෙහි කැලරි ශුන්‍යයක්ද ඇති අතර එය බර වැඩිවීමට දායක විය හැකි සීනි සහිත බීම සඳහා විශිෂ්ට විකල්පයක් බවට පත් කරයි. පෝෂක ප්‍රවාහනයට ශරීරය පුරා පෝෂ්‍ය පදාර්ථ ප්‍රවාහනය කිරීමේදී ජලය සම්බන්ධ වේ. එය සෛල හා අවයවවට පෝෂ්‍ය පදාර්ථ ලබා දීමට සහ අපද්‍රව්‍ය ඉවත් කිරීමට උපකාරී වේ. ආහාර ජීර්ණය වැඩි දියුණු කරයි. නිසි ලෙස ආහාර දිරවීම සඳහා ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම අත්‍යවශ්‍ය වේ. ජලය ආහාර බිඳ දැමීමට, පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය කිරීමට සහ මලබද්ධය වැළැක්වීමට උපකාරී වේ. විජලනයේ මලබද්ධය සහ ඇසිඩ් පරාවර්තනය ඇතුළු ආහාර ජීර්ණ ගැටලුවට තොඩු දිය හැකිය. හිසරදය වැළැක්වීමට උපකාරී වේ. විජලනයේ හිසරදයට පොදු හේතුවකි. ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීමෙන් හිසරදය සහ ඉරුවාරදය වළක්වා ගත හැකිය. උණුසුම් කාලගුණය තුල සහ ව්‍යායාම කරන විට සජලනය වීම විශේෂයෙන් වැදගත් වේ. සමේ සෞඛ්‍ය වැඩි දියුණු කරයි. නිරෝගී සමක් පවත්වා ගැනීමට ජලය අත්‍යවශ්‍ය වේ. එය සමේ තෙතමනය, ප්‍රත්‍යස්තතාවය වැඩි දියුණු කිරීම සහ තරුණ පෙනුම ප්‍රවර්ධනය කරයි. විජලනය වීම වියලි සම, රැලි වැටීම සහ අනෙකුත් සමේ ගැටලුවලට හේතු විය හැක. සන්ධි ලිහිසි කිරීමට සන්ධි වේදනාව සහ තදගතිය වළක්වා ගත හැකි සන්ධි ලිහිසි කිරීමට ජලය උපකාරී වේ. ජලය පානය කිරීමට හොඳම කාලය දවස පුරා අකණ්ඩව සහ නිතිපතා වේ. ඔබ මුලින්ම උදෑසන අවදි වන විට, කෑමට පෙර සහ පසු, සහ ශාරීරික ක්‍රියාකාරකම් අතරතුර සහ පසුව ජලය පානය කිරීම වැදගත් වේ. ඔබ දිනකට ජලය ලීටර් කීයක් පානය කළ යුතුද යන්න සම්බන්ධයෙන් සාමාන්‍ය නිර්දේශය වන්නේ දිනකට අවම වශයෙන් වීදුරු 8ක් හෝ ලීටර් 2ක්වත් පානය කිරීමයි. කෙසේ වෙතත් ඔබේ වයස, ස්ත්‍රී පුරුෂ භාවය, ශරීර බර, ක්‍රියාකාරකම් මට්ටම සහ දේශගුණය වැනි සාධක මත පදනම්ව ඔබට පානය කිරීමට අවශ්‍ය ජල ප්‍රමාණය වෙනස් විය හැක. ඔබට පිපාසය ඇති නොවන පරිදි සහ ඔබේ මුත්‍රාලාක හෝ පැහැදිලි වන පරිදි ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම හොඳ රීතියකි. ඔබ වැඩිපුර ව්‍යායාම කරන්නේ නම් හෝ දහඩිය දමන්නේ නම් සජලනය වීමට ඔබට වැඩිපුර ජලය පානය කිරීමට අවශ්‍ය විය හැකිය. මීට අමතරව ඔබට යම් සෞඛ්‍ය තත්ත්වයන් තිබේ නම් හෝ ඇතැම් ඖෂධ ලබා ගන්නේ නම්
ඔබේ වෛද්‍යවරයා ඔබට නිශ්චිත ජල ප්‍රමාණයක් නිර්දේශ කළ හැක. සාරාංශයක් ලෙස සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම අත්‍යවශ්‍ය වේ. එය ශරීරයේ තරල සමතුලිතතාවය පවත්වා ගැනීමට, ශාරීරික ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමට, මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි කිරීමට, කැලරි ප්‍රමාණය පාලනය කිරීමට, ආහාර ජීර්ණය වැඩි දියුණු කිරීමට, හිසරදය වැළැක්වීමට සහ සමේ සෞඛ්‍ය වැඩි දියුණු කිරීමට උපකාරී වේ. ජලය අවස්ථා තුනකින් දැක්විය හැකිය. පෘථිවියේදී එය නොයෙකුත් ආකාර ගනී. ජල වාෂ්ප ලෙස සහ වලාකුළු ලෙස අහසේදී. කලාතුරකින් හිම කුට්ටි හෝ මුහුදු ජලය ලෙස සාගරයේදී ග්ලැසියර් ලෙස හෝ ගංගා ලෙස කදුමතදී හා ගලා යන ජලය ලෙස පොළවේදී ජලය දක්නට ලැබේ. නොයෙකුත් ද්‍රව්‍යයන් ජලයේ දියවිය හැකිය. එහිදී එයට නොයෙකුත් ගන්ධයන් සහ රසයන් එක්වේ. කොටින්ම කිවහොත් මිනිසා සහ අනෙකුත් සත්වයන් පානය කළ හැකි ජලය හඳුනා ගැනීම සඳහා තම සංවේදීතාව වර්ධනය කරගෙන ඇත. සාමාන්‍යයෙන් සතුන් ලුණු රසැති වතුරට සහ පල් වූ ගොහොරු ජලයට අකමැති අතර ජලදරයන්හි හෝ කඳුවල උල්පත්වල පිරිසිදු ජලයට කැමැත්තක් දක්වයි. මිනිසාද මද රස්නය ඇති ජලයට වඩා සීතල ජලය ප්‍රිය කරයි. එය එසේ වන්නේ සීතල වතුරෙහි කරයි. එය එසේ වන්නේ සීතල වතුරෙහි ශූද්‍ර ජීවීන් අඩු ප්‍රමාණයක් අන්තර්ගත විය හැකි නිසාය. බොහෝ විට වෙළඳ දැන්වීම්වල යොදාගනු ලබන ඛනිජ ජලයෙහි සහ උල්පත් ජලයෙහි රසය ලැබෙන්නේ ජලයේ දිය වී ඇති ඛනිජ ද්‍රව්‍ය නිසාය. ශුද්ධ H2O කළ කිසිදු රසයක් නොමැත. කරුණු එසේ සලකා බැලූ විට උල්පත් සහ ඛනිජ ජලයෙහි ශුද්ධභාවය යනුවෙන් හඳුන්වනු ලබන්නේ නොයෙකුත් විෂද්‍රව්‍ය, දූෂක ද්‍රව්‍ය සහ ශුද්‍ර ජීවීන්ගෙන් තොරවීමයි. කෘෂිකර්මාන්තයට සහ සාමාන්‍යයෙන් මිනිසාට වර්ෂාපතනයේ ඇති වැදගත්කම හේතුවෙන් එහි නොයෙකුත් ආකාරවලට නොයෙකුත් නම් ලබා දී ඇත. මේ වගේ වටිනා තොරතුරු දැනගැනීමට අපගේ channel එක subscribe කරන්න.